ඔයාලත් මීට කලින් මේ වගේ රසට මීට් බෝල්ස් හදලා තියෙනවද? මීට් බෝල්ස් හදනව නම් ඉතින් මෙන්න මේ ක්‍රමයට තමයි ගොඩාක්ම රස. එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා. මුලින්ම ඔයාලා ෆ්‍රයි පෑන් එකක් අරගෙන ඒකට පොල් තෙල් වලින් මේ සැහැඳි 4-5ක් වගේ එකතු කරගන්න ඕන. තෙල් ටික හොඳටම රත් වෙගෙන එද්දී මීට් බෝල්ස් ටික එකතු කරගන්න ඕන. මම මීට් බෝල්ස් පැකට් එක ටිකක් වෙලා කෝල් යන්න අරන් තියලා ඊට පස්සේ තමා මේකට එකතු කරගත්තේ. මීට් බෝල්ස් කියන්නේ කලින් කුක් කරපු කෑමක් වුණත් අපි මේක බාගිඩ වගේ රන්වන් පාට වෙනකම් පැත ගන්න ඕන. මේ විදියට ගෑරුප්පුවක් පාවිච්චි කරලා ඔයාලට හැම පැත්තක්ම හරවලා මේක රන්වන් පාට වෙන්න බෙද ගන්න පුළුවන්. තාමත් ඔයා මගේ channel එක subscribe නොකරනම් වීඩියෝස් බලන්නේ දැම්ම ගිහිල්ලා මගේ channel එක subscribe කරලා ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට ඔයාට මන් දාන රසම රස recipes ඉක්මනින්ම බලා ගන්න පුළුවන්. මීට් බෝල්ස් ටික මෙන්න මේ ගානට රන්වන් පාට වෙන්න බැදුනට පස්සේ අපි මේක තෙල් බේරලා paper serviette එකකට දාගන්න ඕන. ඊළඟට අපි මීට් බෝල්ස් ටික බැදගනිපු තෙල් වලටම තමා ටෙම්පරාදුව හදාගන්නේ. දැන් අපි මේකට තලා ගනිපු ඉඟුරු සුදු ලුණු ටිකක් එකතු කරගන්න ඕන. සුදු ලුණු නම් මම බික් 6ක් 7ක් විතර අරගෙන තියෙනවා. දැන් මේ ටික අපි හොඳට රන්වන් පාට වෙනකන් ටෙම්පරාදු කරගන්න ඕන. මම අද ඩෙවල් එකක් වගේ තමා හදාගන්නේ. හරිම රසයි මේ ක්‍රමයට හදාගත්තම මීට් බෝල්ස් හදාගන්න පුළුවන් ගොඩාක් ක්‍රම තියෙනවා. මම ඉස්සරහට ඔයාලට ඒ රෙසිපිත් අරගෙන එන්නම්. ඊළඟට ලොකු රටලෝණු ගෙඩියක් මම ටිකක් ලොකු කෑලි වලට කපලා තමා මේක එකතු කරගත්තේ. ඊළඟට මේකටම අමු මිරිස් කරල් යාන්තමට පළල මම එකතු කරා. ඔයා ගාව තියෙනව නම් නයි මිරිස් කරලකුත් එකතු කරන්න. දැන් මෙන්න මේ විදියට අපි හොඳට මේක ටෙම්පරාදු කරන්න ඕන. මේ වෙලාවේදී ලිපේ ගින්දර මතකතුව මීඩියම් හීට් එකේම තියාගන්න. දැන් හොඳින් ඉදුණු තක්කාලි ගෙඩියකුත් පොඩියට කපලා මේකටම එකතු කරා. දැන් කෑලි මිරිස් වලුත් මම තේ හැඳි භාගයක් වගේ එකතු කරගත්තා. ඊළඟට ඔයගේ රස අනුව ලුණු එකතු කරගන්න. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගන්න ඕන. දැන් මේකට මම තක්කාලි සෝස් එකතු කරනවා. තක්කාලි සෝස් මේ සැහැඳි 6ක් වගේ එකතු කරා. තක්කාලි සෝස් ටිකක් වැඩි වෙන තරමට මේක ගොඩාක් රසයි. දැන් මේකට මම මේ එකතු කරගත්තේ කෝන්ෆ්ලවර්. කෝන්ෆ්ලවර් මේ සැහැඳි 3ක් විතර, වතුර මේ සැහැඳි 4කට විතර හොඳින් දිය කරලා තමා මේ එකතු කරගත්තේ. කෝන්ෆ්ලවර් එකතු කරන්නේ මේ සෝස් එකේ තික් ගතියක් එන්න. ඉතින් කෝන්ෆ්ලවර් නැති වුණත් ප්‍රශ්නයක් නැහැ. කෝන්ෆ්ලවර් එකතු කරාම ඔයාලට පේනවා ඇති අපේ සෝස් එක හොඳ ඝන ගතියක් එනවා. ඊළඟට මීට් බෝල්ස් ටිකත් මේකටම එකතු කරලා හොඳට කලවම් කරගන්න. අන්තිමටම අපි මේකට පොඩියට කපා ගනිපු කොත්තමල්ලි කොළ ටිකකුත් එකතු කරගනිමු. ඉතින් පේනම වගේම තමා රස. ගොඩාක් රසයි මේක හදලා බැලුවොත් මටත් රස කොහොමද කියලා කියන්න. මගේ වීඩියෝ එක බැලුවට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක රසම රස ලේසි රෙසිපියක් අරගෙන ඉක්මනින් එන්නම්.